ඇමරිකා වෙනිසුවෙලා අර්බුදයේ තුන් කාලයේ සත්‍ය පිළිබඳ විමර්ශනයයි මේ. ලෝකයේ වැඩිම තෙල් සංචිත තිබෙන රටකි. අද ආහාර හිඟෙන් ඖෂධ හිඟෙන් ජනතාව රට හැර යන රටක් වී ඇත. මෙය ඇමරිකාව නිසාද වෙනිසුවෙලාව නිසාද? අද අපි බලන්න යන්නේ නිර්පාක්ෂික සත්‍යයි. වෙනිසුවෙලාව කියන්නේ භූගෝලීය වශයෙන් සහ ස්වභාවික සම්පත් खनिज සම්පත් වලින් අතිශයම ධනවත් රටක්. ලෝකයේ වැඩිම खनिज තෙල් සංචිත ප්‍රමාණයක් පවතින රට වශයෙන් වෙනිසුවෙලාව පෙන්වා දෙන්න පුළුවන්. 2025 වර්ෂය වන විට හඳුනාගෙන ඇති ලෝක විශාලතම ස්වභාවික තෙල් සංචිත හිමි රටවල් 10 පිළිබඳව අපි මෙහිදී හඳුනා ගනිමු. වෙනිසුවෙලාව 303යි, සෞදි අරාබිය 267යි, ඉරානය 209යි, කැනඩාව 163යි, ඉරාකය 145යි, එක්සත් අරාබි එමිරු රාජ්‍ය 113යි, කුවේටය 102යි, රුසියාව 80යි, එක්සත් ජනපදය 74යි, ලිබියාව 48යි. මේ ගණනය කිරීම खनिज තෙල් බැරල් බිලියන ගණනින් බව අවබෝධයේ තබා ගන්න. මෙයින් වෙනිසුවෙලාවේ ඔරනෝකෝ බෙල්ට් එකේ පිහිටා ඇති තෙල් සංචිත සුවිශේෂිතයි. දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි වෙනිසුවෙලාව කැරිබියන් මුහුදට හා අට්ලාන්ටික් සාගරයට මුහුණ පා සැකසී තිබේ. මෙස්ටිසෝ නම් යුරෝපීය ආදිවාසී ජනයාගෙන් පැවතගෙන එන මෙහි කතෝලික හා ක්‍රිස්තියානි ආගම බහුතරයක් අදහන අතරම නිල භාෂාව ලෙස ස්පාඤ්ඤ භාෂාව භාවිතය දැකිය හැකියි. මෙහි ස්වභාවික සම්පත් අතර කඳු වනාන්තර තැනිතලා ප්‍රදේශ ප්‍රධාන වශයෙන් පවතිනවා. මීටර් 979ක් උස ඒන්ජල් දියැලද මේම පරිසර පද්ධතියටම අයත්ය. ඒ වගේම පෘථුවිය අභ්‍යන්තරයට යන විට ඛනිජ ආකාරයකි. මෙහි ඇති ඛනිජ තෙල් වලට අමතරව මිනිරන්, දියමන්ති ඇතුළු නිකවිද ඛනිජ ද්‍රව්‍යයන් රාශියකින් සමන්විතව පවතිනවා. මේ ඛනිජ ද්‍රව්‍යයන් ලෝක බලවතුන්ට අත්‍යවශ්‍යම වී තිබෙනවා. එහිදී මේවා භාවිතයෙන් විද්‍යුත් උපකරණ සැකසීමට හැකිවීම, අවියායුධ වලට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සකසා ගැනීමට හැකිවීම, අභ්‍යවකාශ යාන සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගැනීම, රසායනික ද්‍රව්‍ය සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගැනීමට, පැර සහ සැහැල්ලු ලෝහ වර්ග සැකසීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍යයන් රාශියක් මෙම භූමි භාගයේ තැන්පත් වී පවතිනවා. නමුත් වෙනිසුවෙලාවේ පවතින්නේ පරතෙල් හෙවත් හෙවි ක්‍රයිප්. මේවා නිස්සාරණය කරන්න මතු පිටට ගේන්න විශාල තාක්ෂණයක් සහ පිරිවැයක් අවශ්‍ය වෙනවා. 1999ට පෙර මේ දේවල් කරේ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් හෙවත් ලෝක බලවතුන් එකතු වෙලා. නමුත් 1999න් පසු බලයට පත් වූ හියුගෝ චාවෙල්ස් වෙනිසුවෙලාවේ ඉතිහාසය වෙනස් කරමින් තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම රජයේ යටතට ගෙන ලාභයේ ජනතාවට යෙදවීමට උත්සාහ කරා. මෙයින් දුප්පත්කම අඩු වුණා. අධ්‍යාපනය හා සෞඛ්‍ය ගොඩනැගුණා. මෙතැන් සිට ඇමරිකන් විරෝධී ප්‍රතිපත්තිය සංකල්පයක් විදිහට ආරම්භ වුණා. ඒ හේතුවෙන් වෙනිසුවෙලා ඇමරිකානු දේශපාලනික ගැටුම ඇති වුණා. එහිදී 2013 වසරේදී හියුගෝ චාවෙස් මියගිය අතර ඔහුගේ අනුගාමික නිකොලස් මදුරෝ එතැන් සිට බලයට පත්ව මැතිවරණ සාධාරණත්වය, මාධ්‍ය නිදහස ඇති කරමින් විපක්ෂයට පීඩනයක් එල්ල කරමින් බලය තබා ගැනීම සම්බන්ධයෙන් වාද විවාද සහ චෝදනා සිදු කරමින් චීනය හා රුසියාව සමග ආයෝජන වැඩ කටයුතු සිදු කළා. ඇමරිකාව මෙයට චාවෙල්ස්ගේ කාලයේ පටන් ප්‍රතිචාර දක්වමින් වෙනිසුවෙලාවට ආර්ථික සම්බාධක පනවමින් තෙල් අපනයනයට, බැංකු පද්ධතීන්ට, නෞකා ගමනාගමනයටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් පවසමින් වෙනිසුවෙලා ආණ්ඩුවට විරෝධීව කටයුතු කළා. වෙනිසුවෙලා රටේ ආදායමෙන් 95%ක්ම ලැබුණේ තෙල් අපනයනය කිරීමෙන්. නමුදු නිසි විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබීමේ වැරදින් බොරතෙල් මිල උච්චාවචනය වීමත් සමග බොරතෙල් මිල පහළ යාම සිදුවිය. ඒ වගේම ශක්තිමත් වගේම විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය නොතිබීමත්, ආර්ථික සම්බාධක ඇමරිකාව විසින් නොකඩවා පැනවීමත්, නාවක ගමනාගමන මාර්ගවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කිරීමත්, ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් වලට වැටවැදීමත් නිසා තියුණු තාක්ෂණික උපක්‍රම අහිමිවීමත්, නිස්සාරණයට යන වියදම තනිව දැරීමට සිදුවීමත්, තවද බටහිර බලවත් රටවල් සම්බාධක පැනවීමත්, කොලොම්බියා බ්‍රසීල් බෝඩර් වලින් තෙල් කොල්ල කෑමත් නිසා ඔවුන් ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්වයට පත්විය. ඉන් මිදීම සඳහා මුදල් අච්චු කැසීම සිදු කළ අතර ඒ සමගම උද්ධමනය වැඩි විය. වාර්ෂික උද්ධමනය කෙතෙක්ද යත් එකට ලක්ෂ 3 දක්වා වැඩිවීම සිදුවිය. අවසාන වශයෙන් චීනයෙන් ණයගෙන ඔවුන්ට තෙල් දීමට ඔවුන්ට සිදුවිය. 2017 අගවන විට ඔවුන්
ඔවුන්ගේ ආර්ථිකය පුපුරා යාම සිදුවිය. ඒ හේතුවෙන් මුදල් නොවටිනා තත්ත්වයකට පත්විය. අදටත් මිනිසුන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් නින්දට යන්නේ කුසගින්නේය. මේ සම්බන්ධයෙන් වෙනිසුලා පාර්ශවය පවසන්නේ ආර්ථික සම්බාධක නිසා සිය රටේ ආර්ථිකය කඩා වැටීමත් රටේ ස්වාධීනත් අස්ථාවර වූ බවත් නිසාවත් වෙනිසුලාවේ ශීඝ්‍ර උද්ධමනයත් සමග ඖෂධ හා ආහාර හිඟේ ඇතිවීම සිදු වූ බවත් මිලියන 30ක් වන සමස්ත ජනගහනයෙන් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් සංක්‍රමණිකයන් හා සරණාගතයන් ලෙස රටින් පිටවීම සිදුවිය. එය සමස්ත ජනගහනයෙන් 3/1 ප්‍රමාණයක් ලෙස වාර්තා වී ඇත. වැදගත්ම දේ තමයි එතනදී හරි වැරදි කියලා එක පැත්තක් නැහැ. බලය, දේශපාලනය සහ ජනතාව යන තුනම එකට ගැටෙනවා. මේ හේතුවෙන් ආණ්ඩුවට පක්ෂව විපක්ෂව වගේම ඇමරිකානු ක්‍රියාමාර්ගයටද පක්ෂව විපක්ෂව ජනතාව පාරට බැස සිය අදහස් ප්‍රකාශ කිරීම සිදුවනවා. මෙය ඇත්ත වශයෙන්ම රටෙහි ස්වාධීනත්වය අස්ථාවර වී ඇති ආකාරය ලෝකයටම කියාපාන්නකි. මේ දෙස අපක්ෂපාතීව බලන කල ඇමරිකාව කියන්නේ හිතාමතාම රටවල් විනාශ කරන ලෝක බලවේගයක්ද? වෙනිසුලා රජය කියන්නේ ජනතාව රැකගන්න උත්සාහ කරන පාර්ශවයක්ද? නැතිනම් මේ බලය සහ දේශපාලනය අතර සිරවුණු ජනතාවගේ කතාවක්ද? මෙයට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වයේ අතීත හා අනාගත අතර පවතින සංවාදයන් මෙය ලෝක බලතුලනයට බලපාන ආකාරයත් ඇමරිකා වෙනිසුලාව ලොවට කියන්නේ සරල කතාවක් නොවන බවත් බලය සම්පත් දේශපාලනය අතර සිරවුණු ලෝකයේ අනාගත රටවල පිළිබිඹුවක් බවත් මෙය අප රටටද කැඩපතක් විය හැකි බවත් ඇමරිකාව දැඩිව ප්‍රතික්ෂේප කළ සතුරු රටවල් ලෙස සැලකූ ඉරානය, කියුබාව, වෙනිසුලාව, උතුරු කොරියාව, රුසියාව, චීනය, සිරියාව වැනි රටවල් වලටද වසර 37කට පෙර එනම් 1989 පැනමාව ආක්‍රමණය කර මනුවෙල් නොරියේගා බලයෙන් පහකොට ඇමරිකාවට රැගෙන ඒම සිදු කිරීමද තුලින් අපට ගත හැකි පාඩම් රාශියකි. ඉතින් ඔබත් හිතනවද වෙනිසුලාව තවත් ඉරාකයක්, ලිබියාවක්, පැනමාවක් වූ ඉරණමම අත්වේද? ඔබගේ අදහස කමෙන්ට් කරන්න.